හලෝ කොහොමද හැමෝටම? ඉතින් ඔන්න අදත් මම අලුත්ම රෙසිපි එකක් අරගෙන ආවා. ඉතින් අදම මම අරගෙන ආවේ චොක්ලට් කේක් එකක්. ඉතින් මේ චොක්ලට් කේක් එකට කියන්නේ මැටිල්ඩා චොක්ලට් කේක් කියලා. ඉතින් සාමාන්‍ය චොක්ලට් කේක් එකට වඩා චුට්ටක් වෙනස් විදිහේ චොක්ලට් කේක් එකක් මේක. ඉතින් මේ චොක්ලට් කේක් එකට මැටිල්ඩා චොක්ලට් කේක් කියන හේතුව මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඉතින් වීඩියෝ එකට ගිහින් බලමු කොහොමද හදාගන්නේ කියලා. ඉතින් අද මට ඕනේ වෙනවා කේක් පිටි. ඉතින් ඔයාලට මේ වෙනකොට සාමාන්‍ය පිටි වර්ගයක් වුණත් ගන්න පුළුවන්. කේක් පිටි ගත්තාම කේක් එක ගොඩක් සොෆ්ට් වෙනවා. ඉතින් කේක් පිටි කප් 3ක් අරගෙන තියෙනවා මම. ඒ වගේම චොක්ලට් ග්‍රෑම් 40ක් මේ වගේ චූටියට කපා ගන්න. ඒ වගේම සීනි කප් 2ක්, කොකෝ පවුඩර් ග්‍රෑම් 50ක්, කෝපි බිත්තර 3ක්, වැනිලා මේස හැඳි 2ක්. ඉතින් විනාගිරි අරන් තියෙනවා. ඉතින් විනාගිරි කිරි එකතු කරලා අරගෙන කේක් එකට එකතු කරගත්තාම කේක් එක සොෆ්ට් වෙනවා. ඉතින් කේක් එක සොෆ්ට් වෙන තමයි විනාගිරිත් පාවිච්චි කරන්නේ. විනාගිරි මේස හැන්දක් වගේ පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේම කිරි මම කිරි අරන් තියෙනවා කෝප් එකමාරක්, බටර් ග්‍රෑම් 350, ඒ වගේම බේකින් සෝඩා, බේකින් පවුඩර් සහ ලුණු අරන් තියෙනවා. ඉතින් මේ තියෙන බේකින් පවුඩරයි බේකින් සෝඩා අරන් තියෙන ප්‍රමාණය බේකින් සෝඩා පුංචි ප්‍රමාණයක් අරන් තිනවා. බේකින් පවුඩර් තේ හැඳි 2කමාරක් විතර අරන් තියෙනවා. මම මුලින්ම කිරි එකට විනාගිරි එක මික්ස් කරගෙන ඉන්නවා. ඉතින් අනිවාර්යයෙන්ම විනාගිරි එක මික්ස් කරගන්න ඕනේ ඔයාලා පාවිච්චි කරන වෙට් ඉන්ග්‍රීඩියන්ට් එකක් එක්ක. ඉතින් මේක හොඳට මික්ස් කරලා පැත්තකින් තියලා තියාගන්න ඕනේ ටික වෙලාවක් යනකම්. ඉතින් දැන් අපි මිශ්‍රණය හදාගමු. මුලින්ම මම පිටි ටික අරගෙන ඒකට කොකෝ පවුඩර් ටික එකතු කරගන්නවා. ඊට පස්සේ මේකට බේකින් පවුඩර් ටික එකතු කරගන්නවා. බේකින් පවුඩර් තේ හැඳි 2කමාරක් විතර මම එකතු කරගන්නවා. ඊට පස්සේ බේකින් සෝඩා පේනවනේ මම බේකින් සෝඩා බේකින් පවුඩර් අරන් තියෙන ප්‍රමාණය. ඒ වගේ පුංචි ප්‍රමාණයක් තමයි බේකින් සෝඩා අරගන්න ඕනේ. ඒ වගේ මේකට ලුණු තේ හැඳි භාගයක් වගේ එකතු කරගන්නවා. ඉතින් මේක සම්පූර්ණයෙන් හොඳට මික්ස් වෙනකම් මික්ස් කරලා මේක පැත්තකින් තියලා අපි අනිත් මිශ්‍රණය හදා ගන්න ඕනේ. ඉතින් මම දැන් කෝපි මිශ්‍රණය හදාගෙන ඉන්නවා. ඉතින් කෝපි එක මික්ස් කරගන්න උණු වතුර පාවිච්චි කරන්න. ඉතින් මේ වගේ මම මෙතන අරන් තියෙනවා කෝපි තේ හැඳි 4ක් විතර. ඒකට උණු වතුර ටිකක් එකතු කරලා මේක හොඳට මිශ්‍ර කරලා පැත්තකින් තියාගන්න. ඉතින් දැන් අපි අනිත් මිශ්‍රණය හදාගමු. ඉතින් මම අරගෙන තියෙනවා කාමර උෂ්ණත්වයේ පැයක් විතර තියලා ගත්ත බටර් ටිකක්. ඉතින් බටර් එක හොඳට දිය වෙලා තියෙන්නේ. ඉතින් මේකට මම ගත්ත සීනි ටිකත් එකතු කරගෙන මේක හොඳට බීට් කරගන්නවා.
ඉතින් මේ තියෙන මම සම්පූර්ණයෙන් බීට් කරගත්ත බටර් එකයි සීනි එකයි. දැන් මම මේකට මම ගත්ත හීනියට කපලා ගත්ත චොක්ලට් පීසස් එකතු කරගන්නවා. ඉතින් ඔයාලට චොක්ලට් එක එකතු කරගත්තී දිය කරලා එකතු කරගන්න පුළුවන්. එතකොට ඉක්මනට මේක මික්ස් වෙනවා. ඉතින් මම පීසස් එකතු කරගත්තා. ඉතින් මම දැන් මේකට මම හදාගත්ත කෝපි මිශ්‍රණය එකතු කරගන්නවා. ඉතින් කෝපි මිශ්‍රණයත් මේකට එකතු කරගත්තී දිය කරලා එකතු කර. ඉතින් මම හදාගත්ත කෝපි මිශ්‍රණයට එකතු කරගෙන මම මේක සම්පූර්ණයෙන් මිශ්‍ර කරලා මම හදාගත්ත පිටි මිශ්‍රණයත් එක්ක මේක එකතු කරලා හදා ගන්නවා. මේ ඉතින් මම හදාගත්ත සම්පූර්ණ මිශ්‍රණය. ඉතින් මම හදාගත්ත පිටි මිශ්‍රණයත් එක්ක මම මේක එකතු කරගෙන මේ විදිහට මිශ්‍රණයක් හදාගත්තා. ඉතින් දැන් මම මේකට මම හදාගත්ත කිරි එකතු කරගන්නවා. ඉතින් කිරි ටික ටික එකතු කර කර මේක සම්පූර්ණයෙන් මික්ස් කරගන්න. ඉතින් කිරි ඔක්කොම ටික මේකට එකතු කරගන්න ඕනේ. මම මේක වෙනම එකතු කරගන්න මික්ස් කරගන්න ලේසි නිසා. ඉතින් ඊට පස්සේ මේ වගේ තමයි මිශ්‍රණය එන්නේ. ඉතින් ඊට පස්සේ මේ වගේ ට්‍රේ එකකට මිශ්‍රණය දාලා සෙල්සියස් අංශක 180 විනාඩි 40ක් මේක බේක් කරගන්න ඕනේ. ඉතින් මම ගත්ත අමුද්‍රව්‍ය වලින් මට මේ විදිහේ කේක් දෙකක් හදාගන්න පුළුවන් වුණා. ඉතින් ඔයාලට අවශ්‍ය ප්‍රමාණ වලින් අමුද්‍රව්‍ය අරගෙන ඔයාලට අවශ්‍ය ප්‍රමාණයේ කේක් එකක් හදාගන්න පුළුවන්. ඉතින් මම දැන් චොක්ලට් ෆ්‍රෝස්ටිං එක හදාගන්නවා. ඉතින් මම මේක චොක්ලට් කේක් එකේ ලේයර්ස් 4ට එකතු කරගන්න විතරයි පාවිච්චි කරන්නේ. ඉතින් මම කලින් කේක් එක හදාන ගත්ත ප්‍රමාණ වලින් දෙගුණයක විතර ප්‍රමාණ අරගෙන කේක් එකක් හදාගන්නේ. ඉතින් ටිකක් ලොකු කේක් එකක්. ඉතින් ඒකේ කේක් එකේ ලේයර්ස් 4ට දාන්න විතරයි මම මේ ෆ්‍රෝස්ටිං එක හදාගන්නේ. ඉතින් ඔයාලා සම්පූර්ණයෙන්ම කේක් එක කවර් කරනවා නම් ඒ ප්‍රමාණ වලින් මේක ෆ්‍රෝස්ටිං එක හදාගන්න පුළුවන්. ඉතින් මම මුලින්ම චොක්ලට් එක දිය කරගන්නවා. ඉතින් මේ තියෙන සම්පූර්ණයෙන්ම දිය කරගත්ත චොක්ලට් එක ඉතින් මම මේකට ඇල් වතුර එකතු කරගන්නවා. උණු වතුර මේකට එකතු කරගන්න එපා. ඉතින් එහෙම එකතු කරගෙන මේ සම්පූර්ණයෙන් මේ විදිහට මික්ස් කරගන්න ඕනේ. ඉතින් මම දැන් මේකට කෝන් පිටි එකතු කරගන්නවා. කෝන් පිටි එකතු කරගත්තාම මේක ඝනකම් තලරයක් වගේ එනවා. ඉතින් ඒක නිසා තමයි කෝන් පිටි එකතු කරගන්නේ. කෝන් පිටි මම තේ හැඳි 3ක් විතර එකතු කරගන්නවා. ඉතින් කෝන් පිටි එකතු කරගෙන මේක සම්පූර්ණයෙන් මික්ස් කරගන්න ඕනේ මිශ්‍රණෙත් එක්ක. කැට කැට හිටින්න නැති වෙන මික්ස් කරගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ මේකට ලුණු ටිකක් එකතු කරගන්න ඕනේ. තේ හැඳි භාගයක වගේ ලුණු එකතු කරගන්න ඕනේ. මේක ටිකක් වෙලා මික්ස් කරගෙන යද්දි මේ වගේ උකු මිශ්‍රණයක් එනවා. ඉතින් මේ විදිහට අයිසිං එකක් වගේ වෙනකම් ගොඩාක් තික් වෙනකම් මේක මිශ්‍ර කරගන්න ඕනේ.
ඉතින් මේක අපේ ලේයර්ස් වලට දාන්න එහෙම නැත්නම් කේක් එක සම්පූර්ණයෙන් කවර් කරන්න පාවිච්චි කරන නිසා මේක දියරයක් වගේ අපිට පාවිච්චි කරන්න බෑ. මේ විදිහේ උක්කු ලේ එකක් එන විදිහට උක්කු මිශ්‍රණයක් එන විදිහට හදා ගන්න ඕනේ. ඉතින් මෙතෙන් මම හදාගත්ත මිශ්‍රණය මම මේ වගේ ප්ලේට් එකකට දාලා මේක ලන්ච් ෂීට් එකකින් වහලා පැය භාගයක් විතර ෆ්‍රිජ් එකේ තියලා ගන්නවා. එතකොට මේක ගානට සෙට් වෙලා තියෙනවා. ඉතින් මෙතන මම සම්පූර්ණයෙන්ම හදාගත්ත චොක්ලට් කේක් එක. ඉතින් මම මේක සම්පූර්ණයෙන්ම කවර් කරගන්න ගියේ ෆ්‍රස්ටිං එකෙන්. මොකද මම මේකට අයිසිං එකක් දාගන්නවා. ඉතින් මේ හදාගත්ත චොක්ලට් කේක් එක ගොඩාක් ලොකු චොක්ලට් රසක් එනවා. ඒ වගේම මේක මැදට චොක්ලට් පාවිච්චි කරලා තියෙන නිසා මේක චොක්ලට් රස ගොඩාක් දැනෙනවා. ඉතින් ඔයාලත් මේක මේ විදිහට හදලා බලන්න. ඉතින් තවත් මේ වගේ අලුත්ම රෙසිපීස් බලන්න channel එක subscribe කරලා bell icon එකත් click කරගෙනම යන්න.